ඔයා මේ වෙනකොටත් දන්න ඇති PayPal ලංකාවට ඔෆිෂියලි ඇවිත් තියෙනවා කියලා. ඉතින් අදම ඔයාට මේ වීඩියෝකින් කියල දෙන්නේ ෆ්‍රීලාන්සින් ඩ්‍රොප්ෂිපින් නැත්තන් ඩොලර් ලැබෙන මොනම හරි දෙයක් ඔයා කරනවා නම් ඒකට ගැලපෙන විදියට ලංකාවේ විස්තර දාලා ඔයාගේ PayPal බිස්නස් account එක හරියටම හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. PayPal බිස්නස් account එකක් හදාගන්න කොටත් සාමාන්‍ය විදියටම අර ඉස්සර වගේ නෙමේ PayPal ශ්‍රී ලංකා කියලා ඔන්න ඔය විදිහට සර්ච් කරගන්න ඕනි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ශ්‍රී ලංකාවේ PayPal වලට අදාළ වෙබ්සයිට් එකක් දැන් මේ තියෙනවා. මම ඔයාලට කලිනුත් කිව්වා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නම් මෙන්න මේ වගේ අපිට මෙතන බලා ගන්න පුළුවන් to receive and withdraw funds in Sri Lanka your PayPal account must be linked to a local partner bank කියලා. ඉතින් මේක අපිට බිස්නස් account එකක් හදාගන්න කොටත් වැදගත් වෙනවා පර්සනල් account එකකදී වගේම. ඉතින් මෙන්න මේ විදිහට ගියාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් දැනට PayPal එකත් එක්ක පාර්ට්නර්ෂිප් එක අරන් ඉන්න බැංක්ස් ටික. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. සම්පත් බැංක්, කමර්ෂල් බැංක්, බැංක් ඔෆ් සිලෝන්, ඒ කියන්නේ BOC. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මේ බැංක්ස් එක්ක ඒ බැංක්ස් වල account තියෙනවා නම් ඒ account එක්ක ඔයාගේ PayPal account එක link කරගන්න විදිය මෙන්න මේ විදිහට step by step එයාලා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ steps 5කින් ඔයාට සම්පත් බැංක් එකත් එක්ක link කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට යටට ගියොත් කමර්ෂල් බැංක් එකත් එක්කත් ඒ වගේම තමයි steps කීපකින් ඔයාට steps 4කින් මේ link කරගෙන ඔයාගේ සම්පත් කමර්ෂල් බැංක් account එකත් එක්ක ඒකට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් ඔයාගේ PayPal එකේ තියෙන ෆන්ඩ්ස්. ඉතින් මේක පර්සනල් account එකකට අදාළයි. අද මං හදන්න කියලා දෙන්න යන බිස්නස් account එකකට අදාළයි. ඉතින් ඒ විදිහට තමයි ඒ දේවල් කරගන්නේ, ලින්ක් කරගන්න විදිය. ඉතින් ඔයාට ඒවා මෙතනින් සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන frequency ask FAQ ටිකකුත් තියෙනවා. හරිද? මේ ඒකට ඔයාට එතනිනුත් ඒ වගේ ප්‍රශ්න දැනගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි දැන් බිස්නස් account එකක් හදනවා නම් මෙන්න මේ විදිහට අපි sign up button එක තමයි ක්ලික් කරන්නේ. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට personal සහ business කියලා දෙක තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට business එකට අපි මේක දා ගන්න ඕන. ඊපස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට get started button එක තියෙනවා. ඉතින් මෙන්න මේක අපි ක්ලික් කරගන්න ඕනේ. ඉතින් හරි. මෙන්න මේ විදිහට අපි මේ බටන් එක ක්ලික් කරගත්තන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ first name අන්න ඒවා දාන්න වෙනවා. ඉතින් මෙතෙන්ට අපේ දාන්න ඕන මෙන්න මේ වගේ ෆස්ට් නේම් එක, මිඩල් නේම් එක, ලාස්ට් නේම් එක. ඉතින් මේකේ මිඩල් නේම් එක අත්‍යවශ්‍ය නැහැ. ෆස්ට් නේම් එක කියන්නේ ඔයාගේ නමේ පළවෙනි නම. ඊට පස්සේ ලාස්ට් නේම් කියන්නේ වාසගම. ළඟට මෙතන ෆෝන් නම්බර් එක. ඉතින් අපි මේ විස්තර ටික දැන් ෆිල් කරගමු. හරි. ඉතින් මෙන්න මේ විදිහට මම ෆස්ට් නේම් එක, මිඩල් නේම් එක, ලාස්ට් නේම් එක ෆිල් කරගත්තා. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට මෙතන දාන්න තියෙන්නේ ෆෝන් නම්බර් එක ඔයාගේ. ඉතින් එතන කෝඩ් එක අනිවාර්යෙන් ඔයා මේක සෙට් කරලා තියන්න ඕන 94ට. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ ෆෝන් නම්බර් එක දානවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ ඊමේල් එක කොපි කරගන්නවා. ඉතින් මෙතන මම මේ account එක හදන විදිහ පෙන්වන්න ඕන නිසා මම ගත්තේ මේ මේල් එකක්. ඉතින් මේක මම පාවිච්චි කරන්න ගන්න account එක නෙමෙයි. ඉතින් පාවිච්චි කරන්න account එක හදද්දි කීයටවත් මෙහෙම කරන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ඊළඟට password එක දෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ password එක දෙනවා. හරි. ඉතින් ඒ ටිකයි password එක මේ විදිහට fill කරගෙන මෙතන you read and agree කියන එකට මෙන්න මේ විදිහට agree කියලා එතන ටික් එක දාලා agree and create account ඔයාලට මේ විදිහට ක්ලික් කරගන්න පුළුවන්. හැබැයි කීයටවත් temp mail නම් use කරන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට email your code කියලා එනවා. හරි. ඉතින් ඊට පස්සේ පොඩි වෙලාවකින් මෙන්න මේ වගේ මගේ temp mail එකට ආවා මෙන්න මේ වගේ verification code එකක්. ඉතින් මේක මම බලා ගන්න ඕන මෙන්න මේ විදිහට. හරි. ඉතින් මෙන්න මේ වගේ තමයි කෝඩ් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා පර්සනල් account එකක් හැදුවත් බිස්නස් account එකක් හැදුවත් ඔයාට මෙන්න මේ වගේ කෝඩ් එකක් එනවා. ඉතින් ඔයාට සරලවම දෙන්නේ මෙන්න මේ කෝඩ් එක කොපි කරගෙන ගිහිල්ලා මෙතෙන්ට paste කරන්න. ඉතින් මෙන්න මේ එක box එකකට select කරලා paste දෙන්න. එතකොට මෙන්න මේ විදිහට paste වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ your all set කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ just a second කියලා තියෙනවා. ඉතින් ඊපස්සේ මෙතන එනවා. මෙතෙන්ට ආවම අපිට දෙන්නේ එන skip for now දෙන්න මෙන්න මේ විදිහට.
පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට to accept payments add more profile info කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට මේක ක්ලික් කරගන්න. ඉතින් මෙතෙන්ට ගියන් පස්සේ ඔයාලට තව විස්තර ඇඩ් කරන්න එනවා මෙතෙන්ට. ඉතින් ප්‍රොෆයිල් එක කම්ප්ලීට් කරන්න. ඉතින් තාම ප්‍රොෆයිල් එක කම්ප්ලීට් වෙලා නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයා ඉන්ඩිවිජුවල් සෙලර් කියන එක දෙන්න. ඉතින් මෙතන බිස්නස් ටයිප් එකත් ඔයා ඉන්ඩිවිජුවල් දෙන්න, වෙන ඒවා දෙන්න යන්න එපා. මොකද වෙන ඒවා දුන්නොත් ඔයාලට ගොඩක් විස්තර දෙන්න වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයා මේ විදිහටම දෙන්න. හරි ඊට පස්සේ එතනින් අපි මෙන්න මේ විදිහට next එක දෙනවා. next දුන්නාන් පස්සේ ආයෙත් අපිට මේ වගේ load කරලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ මේකේ නම අහලා තියෙනවා. ඊට පස්සේ එතන උපන්දිනේ අපිට දෙන්න ඕන මෙන්න මේ විදිහට. උපන්දිනේ දෙන්න ඕන නම නම් අපි කලින් දාපුවා මෙතන මේ විදිහට fill වෙලා තියෙනවා. ඉතින් ඒ විස්තර ටික තමයි මෙතෙන්ට දෙන්න තියෙන්නේ. මෙතන ඊළඟට අපේ ඇඩ්‍රස් එක හරියටම දෙන්න තියෙනවා. ඉතින් අපි මේවත් fill කරගමු. හරි උපන්දිනේ මෙන්න මේ විදිහට ඔයා දාගන්න ඕන පළවෙනියටම දිනේ මාසේ ඊළඟට අවුරුද්ද. ඊට පස්සේ අපිට මෙතන නැෂනැලිටි එක ශ්‍රී ලංකා කියලා වැටලා තියෙන්නේ. ඒක ඒ විදිහටම තියාගන්න වෙනස් කරන්න යන්න එපා. මේ දේවල් ඒ විදිහටම තියන්න. ඉතින් මෙතන ඇඩ්‍රස් එක දානකොට අපි සාමාන්‍යයෙන් අපේ ඇත්තම ඇඩ්‍රස් එක තමයි දාන්න ඕන. දැන් අර වෙනදා වගේ මේ Google Maps වලින් පිලිපීන් වල ඇඩ්‍රස් කොපි කර එහෙම දාන්න අවශ්‍ය නැහැ. අපේ ඇත්තම ඇඩ්‍රස් එක ID කාඩ් එකේ තියෙන දාන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙතන ඇඩ්‍රස් ලයින් 1 ඇඩ්‍රස් ලයින් 2 කියලා ඔයාලට කැමති විදිහට ඇඩ්‍රස් එක කඩලා දාලා එතන සිටි එක ඔයා ඉන්න සිටි එකේ කියන ඔයා ඉන්න මහරගම නම් මහරගම අංගොඩ නම් අංගොඩ නුගේගොඩ අන්න ඒ වගේ දෙන්න තියෙන්නේ. ඉතින් ඊළඟට මෙතන පෝස්ටල් කෝඩ් එක අහලා තියෙනවා. ඉතින් අපි කරගෙන සර්ච් කරගන්න ඕන අංගොඩ හරි අංගොඩ නම් අංගොඩ පෝස්ටල් කෝඩ් අන්න ඒ විදිහට සර්ච් කරගත්තාම ඔයාලට ඒ පෝස්ටල් කෝඩ් එක බලා ගන්න පුළුවන්. හරි ඉතින් අන්න ඒ විදිහට Google එකේ සර්ච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ සිටි එකේ පෝස්ටල් කෝඩ් එක. ඉතින් ඒ විදිහට මම පෝස්ටල් කෝඩ් එක හොයාගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ next දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට next දුන්නාම මෙතන double check කරන්න කියලා එනවා. ඒකත් confirm දෙන්න ඔයා හරියට බලලා ඒව හරිනම් ඔයා confirm දෙන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ business එකේ name එක අහනවා. ඉතින් දැන් ඔයාට business එකක් නැත්නම් ෆ්‍රීලාන්සර් කෙනෙක් වගේ අපි ෆ්‍රීලාන්සර් කෙනෙක් වුණත් අපි බිස්නස් එකක් මොන්නේ හදන්නේ. ඒකට ඔයාලට බිස්නස් එකේ නමක් නැත්තම් එහෙම දාන්න දෙයක් නැත්තම් ඔයාලට තියෙන්නේ මෙතන just use your full legal name for now කියන එක දෙන්න. ඉතින් ඒ දුන්නාම ඒ ප්‍රශ්නේ ඉවරයි. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට residential address එක ඒකත් අරගෙන දෙන්න මෙන්න මේ විදිහට ටික් එක දෙන්න use your residential address කියලා. ඊළඟට මෙතන product of service කියන එක ඔයාට මෙතනින් ක්ලික් කරගන්න පුළුවන්. මේ වගේ පහළට ගියාම බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට කැමතිම එකක් දෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට මම ඒක දෙනවා. electrical contractors කියලා. ඉතින් මෙතන primary currency එක US ඩොලර්ම තියාගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට next දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. good news you can start using our business tools කියලා මෙන්න මේ විදිහට යාළගේ business tools ටිකක් අපිට introduce කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් ඒ වගේ දැනගන්න පුළුවන්. මෙතන click කරලා see details වලට ගිහින් ඉතින් මම ඒක දැන්ට skip කරගන්නවා. මේ විදිහට account එක හැදිලා ඉවරයි දැන්. ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් link bank කියන එකට ගිහිල්ලා ඔයාලට කැමති account එකක් මෙතෙන්ට link කරගන්න. අර මම කලින් කියපු banks තුනේ කියන්නේ commercial bank, සම්පත් bank, BOC එක ඒ බෑන්ක්ස් තුනෙන් එන කැමති බෑන්ක් account එකක් ඔයාට මෙතෙන්ට ලින්ක් කරගන්න පුළුවන්. එතන ස්ටෙප්ස් හැම දෙයක්ම අපිට PayPal official site එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපේ account එක හැදිලා ඉවරයි. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මේ account එක හැදෙන එක ගැන. ඔයාට මේ පේන ෆෝන් නම්බර් එකට ගියොත් පුළුවන් මට කියලා පොඩි මුදලක් ගෙවලා paid service එකක් විදිහට මම PayPal account හදලා දෙනවා. ඉතින් ඔයාට ඕන නම් ඒක try කරලා බලන්නත් පුළුවන්. ඔයාට මේ විදිහට account හදන විදිහ තේරෙන්නේ නැත්නම් ඔයාට වෙලාවක් නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ පේන WhatsApp number එකට ඔයාගේ උපන්දිනේ address එකයි සම්පූර්ණ නමයි එවන්න තියෙන්නේ. ඉතින් මේ දේවල් තමයි මට ඕන වෙන්නේ account එක හදන්න. ඉතින් මම පැය 24ක් ඇතුළත ඔයාට බොහොම පොඩි මුදලකට account එක හදලා දෙනවා. ඔයාට ඒකත් අවශ්‍ය නම් යූස් කරන්න පුළුවන්. මම paid service එකක් විදිහට ඒක දෙන්නේ. එහෙම නැත්නම් ඔයාට මේ වීඩියෝ එක බලලා සාමාන්‍ය විදිහට account එක හදා ගන්න පුළුවන්. ඒක කිසිම වෙනසක් නැහැ. දෙකම එකයි. මේ
ඉතින් ඔයාට එක තේරෙන්නේ නැත්තම් මේක හදන විදිහ නැත්තම් ඔයාට වෙලාවක් නැත්තම් ඔයාට පුළුවන් මේ පේන මැසේජ් මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මට කියලා පැය 24ක් ඇතුළත PayPal account එක හදා ගන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එක like කරන්න. ඒ වගේම තමයි ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. ඊළඟ දවසේ අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. channel එක subscribe කරලා bell notification all දාලා තියාගන්න. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.